තෙරුවන් සරණයි ඔයාලා සියලු දෙනාටම පින්බර රාත්‍රියක් කියලා සමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මෙතුණි මහා සෑ භූමිය රාත්‍රියට ඔයාලට දිස්වන ආකාරය තමයි ඔයාලා මේ දකින්නේ. මෙතුණි මහා සෑ රාගොන් සම්බුදු සසුනට පූජා කිරීමෙන් අනතුරුව දවස් 30ෙම ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. ඉතින් රාත්‍රියට බණ දේශනා සහ අනිකුත් ආගමික වැඩසටහන් කීපයක්ම පැවැත්වෙනවා. ඉතින් ඒවා පෙන්වන්න නෙමෙයි මම මේ ඔයාලට උත්සාහ කරන්නේ, මේක දිග වීඩියෝ එකක් නෙවෙයි. ඉතින් රාත්‍රියට මෙතුණි මහා සෑ පුණ්‍ය භූමිය අපට දිස්වන ආකාරය තමයි මේ පේන්නේ. මේ විදුලිය ආලෝකමත් කරලා තියෙනවා මේ ප්‍රතිමා වටා ඔයාලට පේනවා ඇති. ඒ අතරම මෙතුණි මහා සෑයට යන ගමන් මාර්ගය නැත්නම් ඒ පඩිපෙළ ඔස්සේ මෙතුණි මහා සෑ මළුව දක්වා විදුලි ආලෝකයේ සපයා ඇති ආකාරය තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේ පරිසරයට රාත්‍රියේ විදුලිය එකතු වන විට ඒ පුණ්‍ය භූමියේ තියෙන අලංකාරය හරිම අලංකාරයක් තමයි අප ඉදිරියේ මේ දිස්වෙන්නේ. ඔයාලා දකින්නේ අවස්ථාව තමයි මේ. ඉතින් ඒ අවස්ථාවට මාත් එක්ක සහභාගී වෙන්න ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මම පෙන්වන්නම් ඒ අවස්ථාව. එතනම් සාරණීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේයි මේ පාඩා වන්දනාවෙන් අප අනුත් කරන්නේ මෙතන සිට සිතත් ධර්මයේ බුදු බව ලබතිලෝක සෞසත සනවන මෛත්‍රිය මුනි නාමිට විහිරක් නිදිකොට සුගතතිලෝ ගුරු ගෞතම ධාතු නිදන් කොට තනින්නේ ඔබේ විහිරයි වයඹ අහසයට මුනිසය වන්දනා Adamala vanga Nipuni sevannena Adamala vanga ඔයාගේ අනුරාධ බ්‍රේක් යනවා දුවන්නේ. Thank you.
බල ඉන්නකේවා ලොවට වැටති උතුම් ජීවිත බුදු බලෙන් බොහෝ කල් දිනේවා ලෝතුරා බුදු සසුන රැකිලා ලොවට යහපත උදා වේවා. සාදු